කොහොමද කට්ටියට ඔන්න ඉතින් අපි යනවා මලබා හිල්ස් වැලිකම හොටෙල් එකට ඔය දින්න අපි යනවා පාර අපි ඇත්තටම කාර් එකේ ඇවිල්ලා ඔතනට ඇවිල්ලා ඔතන කාට් එකකින් තමයි යන්නේ කට්ටියගේ කාට් එකෙන් ගිහිල්ලා අපි ඊට පස්සේ චෙකින් වෙන ටික තියෙනවා ඊට පස්සේ ඔන්න ෆ්‍රන්ට් ඔෆිස් ඒරියා එක එක්ස්ප්ලේන් කරනවා මම ඒකේ තියෙනවා ඔන්න ඔතන ෆ්‍රන්ට් ඔෆිස් ඒරියා එකේ තියෙන උතන මාර ලස්සන ඩියු එකක් තියෙනවා ඔතන ඒත් එක්කම තියෙනවා ඔතන F&B වගේ බාර් ඒරියා එක කට්ටියගේ තමයි මේන් රෙස්ටෝරන්ට් එක තමයි ඔතන තියෙන්නේ ඒතකොට ඈතින් මූද පේනවා එතකොට තා පොඩි කන්දක් වගේ පේනවා ඔතන මාරම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් වල ගොඩක් ෆ්‍රී ෂූට් එකම කරන කට්ටිය මෙතන තමයි ඉන්දියන් ෂූට් එක කරන්නේ මාරම ලස්සනයි උතන මාරම view එකක් තියෙන්නේ ඈත මූද පේනවා ඈතින් ඔන්නම තමයි තියෙන්නේ අපි උතන චෙක් ඉන් වෙනකන් එතන යාළුවගේ ඩොකියුමන්ට් ටික රෙඩි වෙලා ටික වෙනකන් අපි උතන පොඩ්ඩක් ෆොටෝස් ගත්තා ඊට පස්සේ යාළුවගේ වෙල්කම් ඩ්‍රින්ක් මෙනු එක ගෙනත් දුන්නා වෙල්කම් ඩ්‍රින්ක් මෙනු එකෙද්ද අපිට දෙක තුනක්ම තියෙන වැරයිටිස් තෝරගන්න ඔන්න අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක ආවා මම ගත්තේ තැඹිලි වතුර එකක් ඊට පස්සේ අරක කැපචිනෝ එකක් ඊට පස්සේ අපි එමෙට ගිය අපේ විලා එකට ඒක ප්‍රයිවට් විලා එක මාරම ලස්සන මාරම පරිසරයක් ගල් කැලයක් මැද්දේ වගේ කන්ද උඩ කැලයක් මැද්දේ වගේ හොටෙල් එක තියෙන්නේ විලාස් තියෙන ඔක්කොටම ප්‍රයිවට් පූල්ස් එහෙම තමයි තියෙන්නේ හරි ඔන්න අපි පටන් ගමු විලා ටුවර් එක ඔහොම තමයි ඔන්න අපි හොටෙල් විලා එකට එන්ටර් වෙනවත් එක්කම මාර ලස්සන තමයි වොෂ්රූම් එක තියෙනවා වොෂ්රූම් එක කියන්නේ වෙනම තමයි තියෙන්නේ එතන බාත් එක උතන කුමඩ් එක තියෙනවා කුමිර එකක් ඔන්න මම ඉන්නවා ඒත් එක්කම බෙඩ් එක හොඳ බෙඩ් එකක් තියෙනවා ඊට පස්සේ එතන මාර view එකක් තියෙන්නේ අට්ට view එකක් pool එකක් තියෙනවා private pool එකක් ඒත් එක්කම chill එකේ ඉන්න පොඩි මැට්‍රස් දෙයක් වගේ දාලා බිම තියෙනවා ඔන්නෝම තමයි view එක තියෙන්නේ ඒක නම් මාර view එකක් ඇතින් මූද පේනවා කන්ද කුරුල්ලෝ කෑ ගන්න සද්දෙත් එක්ක තමයි තියෙන්නේ ඔන්නෝම තමයි තියෙන්නේ උතන තියෙනවා ඒවනම් include නැහැ වඩා extra pay කරන්න ඕනේ ඔව ඔක්කොම include මේ තියෙන මිනිබා එක include නැහැ ඒක pay කරන්න ඕනේ ඊට පස්සේ අපිට තිබ්බා යනකොට අපිට තියෙන හොඳට ලොකු ස්පේස් එකක් සොතන තියෙනවා ටවල්ස් යෝගා මැට් ඒ ටික තමයි තියෙන්නේ ඊට උතන තියෙනවා අපේ අවශ්‍ය කරන ටික කම්මල්ලුත් තියෙනවා උඩ දෙවිවි මෙන්න view එක ඔතනින් එන්ටර් වෙලා ඔය දොර ඇරියාම මාරම ලස්සන view එකක් තියෙන මෙතන තියෙන පොඩි රිලැක්සෙන් අපිට chill එකේ ඉන්න පුළුවන් ඒරියා එකක් එතන මාර නිදාස් එතනට වෙලා ඉන්න පුළුවන් ඒතකොට ඈත ලස්සනට වෙල් ටිකක් පේනවා පල්ලෙයන් මූද පේනවා ඒත් එක්ක මෙන්න මේ ලස්සන pool එකත් එක්ක අපේ room එක ඇතුලෙන් ඊට පස්සේ මේ විදිහට තමයි pool එකේ නම් බලනකොට පේන්නේ view එක මාරම ලස්සනයි ඕක තමයි විලා එක එළියේ තියෙන්නේ හොටෙල් එකට යන වාප් එක ඔන්න තමයි තියෙන්නේ දැන් අත්‍තරම අපි ඔය ෆ්‍රී මසාජ් එකක් දෙනවා ඔයාලගේ හැම ගෙස් කෙනෙකුටම එන හැම ගෙස් කෙනෙකුටම යාළුවා ෆ්‍රී මසාජ් එකක් දෙනවා අත්‍තරම අපි දැන් යන්නේ ෆ්‍රී මසාජ් එක ගන්න බර කාලගුණයක් තමා
අද තියෙන්නේ හිතන්නේ වහිරයට අපි යන්න අපේ වාහනේ එනවා well this is here hey මේක Hi. Bye. Okay. ඔන්නෝම ස්පයික ඇතුළට ගියාම එතන මාරම ලස්සනයි ඒකත් විලා එකක් විදිහටම තමයි තියෙන්නේ ෆ්‍රී මසාජ් විනාඩි 10ක් දෙනවා ඒකට හෙඩ් නෙක් and leg massage ඒ ටික ගන්න පුළුවන් මම නම් ගත්තේ අතනම හෙඩ් මසාජ් එකක් ඒක මාර සුපර් කියන වචන සුපර් හෙඩ් මසාජ් එකක් ඔන්න දැන් මට පේන view එක මෙතන අපි මේවා එක වගේ තියෙනවා ඒකයි මචං පොඩ්ඩක් මේව තමයි පේන්නේ වටේට ඈති මූද පේනවා මූදයි තව පොඩි කන්දකුත් එක්ක මොනහරි පේනවා මේක පූල් එක හොඳයි ලස්සනයි තමයි තියෙන්නේ එතන ප්‍රයිවට් ඒරියා එකක් තියෙනවා මෙතන තියෙනවා අපේ රූම් එක අන්නවදා රූම් එක තියෙන්නේ රූම් එකේ view එක මෙහෙම තමයි තියෙන්නේ ඔන්න අපි ගියා ස්පා ෆ්‍රී මසාජ් එකකට ඊට පස්සේ අපි ආවා මෙතනට පූල් එකට බැස්සා පට්ට view එකක් තියෙන්නේ මෙතන පූල් එකත් එක්කම සත්තුන්ගේ සද්ද ඔක්කොම ඇහෙනවා ඔන්නම තමයි view එක තියෙන්නේ මම දැන් ඔන්න මාව පෙන්වන්න නැතුව ඔන්න දැන් මාව පෙන්වන්න නැතුව මම පෙන්නනවා view එක ඔයාලා බලලා enjoy කරන්න bye ඔන්නම තමයි view එක තියෙන්නේ සද්දෙට මම හිතන්නේ ඔයාලට මේ සද්ද අහන්න හොඳට කුරුල්ලෝ කෑ ගහනවා හොඳට අහන්න එක එක කුරුල්ලෝ ಜಾති කෑ ගහනවා මේකේ කැලක කුරුල්ලෝ ಜಾති ගොඩාක් ඉන්නවා කියලා මේ කැලේ එතකොට ඒවා සද්ද අහන්න හොඳට කුරුල්ලෝ ඉන්නවා මෙතන මේ ඒරියා එකත් මාරම ලස්සනයි මෙතන පොඩි වේගයක් වගේ තියෙනවා එතන ඉඳගෙන හිටියා හැකි අර බලන්න හරි මොනවා තමයි ඉන්නේ දැන් ලස්සනට ඈත මූද පේනවා මූදත් එක්ක මාරම ලස්සනයි පොඩි හේකුඩු පොදක් වගේ නා ඒක තමයි අනේ මට ඔන්න තමයි මගේ ඇතුළ මේ වගේ තියෙන්නේ අනේ දැන් ගිහලා අපි ඔන්න ඔතන මේව තියෙනවා අපේ ඉන්න තැන රූම් එක ලස්සනට පේනවා මෙතෙන්ට ඔන්න රූම් එක පොඩ්ඩක් මං කියන දේවල් ගැන ගණන් ගන්න එපා ෆස්ට් මෙම දාන එක ඉඳ පොඩ්ඩක් අර අමුතු view එකක් තියෙනවා ඒක ගණන් ගන්න එපා හයි අර පොඩ්ඩක් මේව ඇත්තෙනවා හරියයි දැනට ඔම් ඉතින් යන්න වගේ දැන් මේ පාර්ට්නර් බයිනන්න ඔන්න තමයි තියෙන්නේ හයි එහෙනම් අපි හම්බෙමු ඕලා ඉන්නේ ඇදලා පොඩ්ඩක් ඒ වතුර ඇඳලා තියෙන්නේ නෝලා කියනවා ඉදර වයින් ඔන්න ආතල් එකක් තමයි මම ගන්න යස් ඉතින් හරි ඔයාලා හොයන්නේ
මෙතන කැම ටික තියෙනවා. රස පාටයි පස්සා ශ්‍රීන පොස් කොත්තු සෙට් එකට මෙහෙම තමයි තියෙන්නේ. ඒ කන්නයි යන්නේ. ඔය ඇත්තටම අපේ මම උදේ නැගිටලා ඩ්‍රෝන් එකෙන් වීඩියෝ කෑල්ලක් ගත්ත පොඩි ලොකු වීඩියෝ කරන්න හම්බුන්නේ මම බැටරි ටික චාර්ජ් කරගෙන ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ට්‍රැවල් කරන්න යන්න කලින් මේ දේවල් චෙක් කරන්න ඕනේ. තරමට වෙලාවක් තිබ්බේ නැහැ හින්දා ගොඩක් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තේ. අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඇවිල්ලා තිබ්බා. මේක තමයි හොටෙල් එකේ අස්සන ලොකේෂන්ස් තියෙනවා ෆොටෝස් ගන්න. අපි වාහනේට ආවා. අපි දැන් යන්න දන්නේ ගාලු කොටුවට. ඕන්න බලන්න වාහනේ පාක් කරලා තිබ්බ දැන. view එක. එයාගේ පෝස්ට් කාඩ් ටික පෙන්නමුද? කොහොමද වාහනේ view එකේ ඉන්නේ. පාක් කරලා තියෙනවා. දැන් අපි යන්න මේක මාර පාරක් තියෙන්නේ. යන්න මාර අමාරුයි. බලමු අපි. අරද එයාගේ පෝස්ට් කාඩ් ටික පෙන්නවා තියාගන්න. මේ මොනවද උනා 3940 කියලා වැටෙන අංක කමක් නැද්ද නේ අයියා මේ බලන්න හරි දැන් වීඩියෝ එකෙන් තියෙන කෑම පාර තමයි අපිට එනකොට නම් වීඩියෝ කරන්න බැරි වුණා. එනකොට නම් වීඩියෝ කරන්න බැරි වුණා. මාර අමාරුයි පාර වෙනන. තව මේ පල්ලෙහාටම තියෙනවා. ඔන්න තමයි පාරේ ආවේ. දැන් තියෙනවා අපිට යන්න ගාලු කොටුවට. මේකේ view එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ මේකේ. දැන් තියෙනවා මාල්
අපි දැන් ගෝල් ෆෝට් එක බැලුවා. ගෝල් ෆෝට් එක යන්න දන්න පිටත් වෙන්න දන්න අපි ආව ගෝල් ෆෝට් එක බලන්න නෙමෙයි. අපේ හොටෙල් එකේ ඉඳලා යන්න අපි දවසක් පස්සේ ගෝල් ෆෝට් එකට එනවා. ගෝල් ෆෝට් එක හොටෙල් එකේ ඉඳලා ගෝල් ෆෝට් එක බලන්න. අපි ඉතින් යනවා. අපි එනම් හම්බෙමු යන ගම මගදී.